නපුරු ප්‍රේමවන්තයා 8 වෙනි කොටස. ඔන්න යාළුවනේ කතාවේ 8 වෙනි කොටසත් අරගෙන ආවා. ඉතින් කතාවත් එක දිගටම රැඳිලා ඉන්න. කතාව කියවන ඔයා කතාව ගැන ඔයාලට හිතන අදහසුත් කමෙන්ට් එකක් දාගෙන යන්න. 8 වෙනි කොටස. අපේ මහත්තයාට පිස්සුද? අපේ කෙල්ලගේ ජීවිතේම විනාශ කරපු මිනිහව සනීප කරගන්න දඟලන්නේ. මගේ කෙල්ල කොච්චර ඇඬුවද? මගේ කෙල්ලව අතෑරලා ඔය ගෑනිත් එක්ක චානුත්තර මගුල් නටනකොට මිනිහා හිටියේ හොඳ සිහියෙන්නේ. මගේ කෙල්ලම දැන් කැනඩා යමු කියනවනේ. පුතුවත් අරන් දෝනිත් එක්ක අපි මෙහෙන් යමු අපේ මහත්තයා. නෝනි ටිකක් කලබල නොවී ඉන්නකෝ. දැන් රාජිතයි පොඩි පුතයි දෙන්නම කියනවනේ චානුත්තරට එහෙම දෙයක් කරන්න මොකක් හරිම හේතුවක් තිබුණා කියලා. අනික ඒ ගෙදර එහෙම ප්‍රශ්නයක් නැත්තම් රාජිත මිනිහගේ මහගෙදර යයිද? පොඩි පුතා වුණත් දැන් ඉන්නේ වෙනම පොඩි ගෙයක් අරගෙන. චාමිකා කොහොමත් එක විදිහක්. අපේ මහත්තයා චුට්ටක් මං මේ කියන දේ ගැන කල්පනා කරලා බලන්න. චානුත්තරට පරණ කිසි දෙයක් මතක නෑ කියන එක කමක් නෑ කියමුකෝ. ඒත් දැන් චානුත්තර ජීවත් වෙන්නේ අර ගෑනිත් එක්ක. ඒ ගෑනිට දරුවෙක් ලැබෙන්න ඉන්නේ කියලා අපේ මහත්තයාමනේ මට දැන් කිව්වේ. අතින් ඇල්ලුව පළියට ඇඟේ ගෑවුණු පළියට දරුවෙක් බලන්නේ නෑනේ අපේ මහත්තයා. අපේ කෙල්ලේ මිනිහත් එක්ක පවුල් කෑවේ මාස 9ක් විතරයි. ඒත් ඒ මිනිහා අර ගෑනිත් එක්ක අවුරුදු 5ක් එක ගෙදර ජීවත් වෙනවා. ඒ ගෑණිගේ බඩේ ඉන්නේ චානුත්තරගේ ළමයෙක්. චානුත්තරට පරණ මතකාවක් කලින් වුණ වැරදි අය හරිගස්සන්න බෑනේ අපේ මහත්තයා. මේ දෙයින් වෙන්නේ මගේ කෙල්ල අය දුක් විඳින එක. මොකටද අපි මේ පරණ තුවාල අය පාරන්නේ? අපි කොච්චර සැප සම්පත් දීලාද දෝනිව හැදුවේ. ඒත් අන්තිමට කෙල්ලගේ ජීවිතේ හොඳම කාලේ ඒකේ හූල්ල ගෙවනවා. මගේ කෙල්ල දරුවෙක් එක්ක තනි වුණ ගෑණියෙක්. මම්මගේ බෝනික්කිව උස්මහත් කරේ ඒක එහෙම විඳවනවා බලන්න නෙවෙයි අපේ මහත්තයා. මට ඕනි කෙල්ලව පිළිවෙලක් කරන්න. අපි තව කී දවසක් ජීවත් වෙයි කියලාද? අපි නැති දවසක කෙල්ලයි ළමයි තනි වෙනවා. ඒකට පිරිමියගේ හවුහරණක් තියෙන්න ඕනි අපේ මහත්තයා. නෝනි කියන දේ මට නොතේරෙනවා නෙවෙයි. මාත් මෙහෙම හිටියට මගේ පපුව ඇතුලේ පත්තු වෙන ගින්න දන්නේ මං විතරයි. තාමත් මගේ කෙල්ල චානුත්තරට ආදරේ. චානුත්තර නිර්දෝෂී වුණොත් අපේ මහත්තයා හදන්නේ මේ දෙනවා එකතු කරන්නද? ඔව් නෝනේ. මගේ කෙල්ලගේ සතුට තියෙන්නේ චානුත්තර ළඟ. ඒත් අපේ මහත්තයා එතකොට අර ගෑනිත් ඒ ළමයාත් එක්ක තනි වෙනවා. ඒක මහ පව්කාර වැඩක්. චානුත්තරගේ හිතේ ගෑණි ගැන දැන් ආදරයක් ඇති. අවුරුදු 5ක් එකට ජීවත් වුණාට පස්සේ ආයෙ මොකටද ඒ බැඳීම් වෙන් කරන්නේ? ඒකෙත් මගේ කෙල්ලට වඩා ඕනනම් අවුරුදු 2-3ක් වැඩිමල් ඇති. හැම දෙයකින්ම අසරණ වෙන්නේ ගෑනු අපි මහත්තයා. මට මගේ කෙල්ල ගැන බයයි. දවල් වැටුණු වලේකි රෑත් වැටෙයි කියලා. අම්මගේ අප්පච්චිගේ කතාව ඇහුණු මට හිතුණෙත් අම්මා කියපු කතාව හරි කියලයි. චානුත්තර නිර්දෝෂී වුණත් එයා දැන් ශකීරා එක්ක අවුරුදු 5ක් පවුල් කෑවා. ශකීරා ප්‍රෙග්නන්ට්. ඉතින් මට වඩා චානුත්තර ගැන අයිතියක් තියෙන ශකීරට. මට ඉතුරු කසාද අයිතිය විතරයි. එක්ක චානුත්තරට ඩිවෝස් එක දීලා මට කැනඩා යන්න හිතෙනවා. ඒ මගේ හිතයි. රාජිත අංකල් අපේ ගෙදර ආවා. අම්මා නම් එකට හිටියේ අප්පච්චිත් එක්කත් හිත හොඳකින් නන් නෙවෙයි. ඉතින් දූ කොහොමද? වරදක් නෑ අංකල්. කොමගේ මුණුබුරා. ඊයේ සුනිල් මට කෝල් කරලා විස්තර කිව්වට පස්සේ මට කොල්ලගේ මුණ දකින්නකන් ඉවසිල්ලක් තිබුණේ. ඒ නිසා අද උදේම මෙහෙන් ආවේ. රාජිත අංකල් එහෙම කියද්දි මට එයා ගැන පව් කියලා හිතුණා. චානුත්තරගේ අම්මා මට මොන වෙනස්කම කරත් රාජිත අංකල් පොඩ්ඩක් හැම දෙයකටම මාත් එක්ක හිටියා. අනික චානුත්තර මට වැරද්දක් කරත් රාජිත අංකල් ඒ දේවල් වලට පලි නෑ. පුතු තාම නිදි අංකල්? ඉන්නකො මං එක්කන් එන්නම්. නිදි නම් හැරවන්න එපා දු. මම කොහොමත් මෙහෙ
ටික කාලයක් ඉන්න ආවේ. අපි පොඩ්ඩ ළඟ. ඒක හොඳයි රාජිත. දැන් අපි මේ ප්‍රශ්නෙට මොකද කරන්නේ? සස්විදු මං දන්නවා ඔයා ලොකු පුතත් එක්ක ඉන්නේ කේන්තියෙන් කියලා. ඒත් දූ මට හිතෙන්නම එයා කවදාවත්ම මට ඒ වගේ වරදක් කරන්නේ නෑ කියලා. පුතා ඔයාට පිස්සෙන් වගේ ආදරේ කරේ. අපි පුතාට කසාද කීයක් කියලා බැලුවද? අපේ චාමිකාට නම් ඕනේ උනේ එයාගේ මල්ලිගේ දුවවම පුතාගේ ඇඟේ ගහන්න. ඒ කෙල්ලටත් ඕනේ උනේම චානුත්තර මැරි කරන්න. ඒත් පුතා ඒ කෙල්ලට කැමති වුන්නේ නෑ. ඒත් සුනිල් ඇවිත් දෝනිට හොඳ තැනකින් ළමයෙක් බලනවා කිව්වට පස්සේ පුතා මට කිව්වේ අප්පච්චි මං සුනිල් අංකල්ගේ දුව සස්විව මැරි කරන්න කැමතියි කියලා. ඒත් අපේ චාමිකා එකට කැමති වුන්නේ නෑ. පුතාගේ බිමට සමතලා කරපු නැති ටික විතරයි. සස්වි දුවව කසාද බඳින්න දුන්නේ නැති වුණොත් එයා සූසයිඩ් කරගන්නවා කියලා කිව්වා. අපේ ලොකු පුතා හරි හිතුවක්කාරයි. මිනිහා දකින දේ ඉල්ලන්නේ නෑ. හැබැයි මොකක් හරිම දෙයක් මිනිහගේ හිතට ඇල්ලුවොත් මිනිහට හොඳින් හරි නරකින් හරි ඒ දේ ඕනිමයි. පොඩි කාලේ ඉඳන් පුතා එහෙමයි. අනික ඔය දෙන්න ආදරෙන් හිටපු විදිහට මෙහෙම දෙයක් වුණා කියලා මට විශ්වාස කරන්නත් අමාරුයි. පොඩ්ඩ නම් කියන්නේ චානුත්තර හිටියේ මොකක් හරිම දෙයක් නිසා ලොකු ප්‍රශ්නයක කියලා. අනික පුතාට මතකේ අමතක වුණේ ඔයාලා හිටපු අප්පාර්ට්මන්ට් එකෙන් පහළට පැනලා. චාමිකා මං කියන කිසි දෙයක් අහන්නේ නෑ. ඒ ගෑණි නිසායි මගේ ලොකු කෙල්ලගේ ජීවිතෙත් විනාශ වුණේ. කලින් දුව විතරයි අම්මගේ පදයට නැටුවේ. දැන් මගේ ලොකු පුතාවත් අල්ලගෙන. කොල්ලා හිතන් ඉන්නේ ශකීරා කියන්නේ මිනිහයි කසාද ගෑණි කියලා. බොරු කසාද සහතික වෙඩින් ෆොටෝස් මේ ඔක්කොම චාමිකයි අර කෙල්ලයි එකතු වෙලා කලින්ම හදලා තියලා. මගේ කොල්ලා ඒ ගේ ඇස්සේ හිරකාරයෙක් වෙලා. ඉතින් ඇයි අංකල් චානුතරට ඇත්ත කිව්වේ නැත්තේ? ශකීරා නෙමෙයි මාවයි මැරි කරලා හිටියේ කියලා. මායි පොඩ්ඩයි දෙන්නම කටවහගෙන ඉන්නේ අපේ අසරණකමට දූ. ඩොක්ටර් කිව්වේ චානුතරට ගොඩක් බලපෑම් කරොත් හරි එයාව ෂොක් වෙන දෙයක් කිව්වොත් හරි එයාගේ මතකෙ සදහටම නැති වෙන්න පුළුවන් කියලා. ඩොක්ටර්ස්ලා කියන්නේ චානුත්තරට මෙයාගේ පරණ මතක එනකම් ඒවා මතක් කරන්න යන්න එපා කියලා. අර වෙඩින් ෆොටෝ කසාද සහතිකය දැක්කම කොල්ලා හිතුවේ එයා ශකීරාව කසාද බැඳලා කියලා. අනික ඔයා ගැන කිසිම දෙයක් එයාට මතක නෑ. මට විශ්වාසයි දූට පුළුවන් වෙයි මගේ පුතාව සනීප කරගන්න. උන් මගේ පුතාව උන්ට ඕන විදිහට නටවනවා. මගේ කසාද ගෑණි වුණත් මගේ දරුවන්ගේ අම්මා වුණත් චාමිකා කියන්නේ අන්තිම පහත් ගෑණියෙක්. දැන් මගේ කොල්ලා උන්ගේ අත කොළුවක් වෙලා. චාමිකාගේ මල්ලි ප්‍රසන්නගේ බිස්නස් හැම එකක්ම මගේ කොල්ලා තමයි දැන් බලන්නේ. ඒ ඇතුලේ හොරෙන් වෙන ඩීල් වෙනවලු. මට බය මගේ කොල්ලා වගේ දෙයකට අහු වෙයි කියලා. චාමිකාටත් මල්ලිගේ සල්ලි වලින් සඳ වෙලයි තියෙන්නේ. මට ඕනි මගේ පරණ ලොකු පුතාව ආපහු දකින්න. මං වගේ වැඳලා ඉල්ලන්නම් දුවේ මගේ පුතාව බේරලා දෙන්න. රාජිත අංකල් දෑත් එකතු කර එහෙම කියද්දි මම ඔහුගේ දෑත් දෙක අල්ලගත්තේ චානුත්තරගේ පරණ මතකෙ ගන්න මං එයාලට උදව් කරන්නම් කියන පොරොන්දු උඩයි. ගුඩ් මෝනින් අම්මි. ගුඩ් මෝනින් මගේ රත්තරා. අම්මිගේ සුපර් හීරෝ නැගිට්ටද? ඔව් අම්මි මං දැන් නැගිටලා 15 minutes. මගේ පුතා මොකද කරේ? මං වොෂ් දාලා ආච්චියම හදලා දීපු කිරි එකත් ඔක්කොම බීලා ආවේ. මගේ ගුඩ් බෝයි. මම පුතුව වඩා ගනිමින් එහෙම කියද්දි රාජිත අංකල් දැස් දැල්වගෙන බලන් හිටියේ පුතු දිහා. පුතු ඔයාට අඳුරලා දෙන්න ස්පෙෂල් කෙනෙක් ඉන්නවා. කවුද අම්මි? පුතු දන්නවද මේ ඉන්න සීයා කවුද කියලා? මම රාජිත අංකල්ව පෙන්නලා එහෙම අහද්දි පුතු නෑ කියන්න ඔළුව දෙපසට වැනුවා. කවුද අම්මි මේ සීයා? පුතු මේ ඉන්නවගේ අප්පච්චිගේ අප්පච්චි. ඒ කියන්නේ මගේ පුතුගේ සීයා. මගේ සීයා ෂෝක්නේ අම්මි. එතකොට මට සීයලා දෙන්නේ. පුතු සතුටින් රාජිත අංකල් ළඟට ගියා. පුතේ මගේ රත්තරන්. රාජිත අංකල් පුතුව ඔක්කෙට අරන් කොල්ලගේ මුළු මූණම ඉම්බා. අම්මි සීයා අඬනවා. මට නම් ගොඩාක් සතුටුයි සීයාව හම්බුණාට. ඒත් සීයාට සතුටු නෑ නේද?
මට ගොඩාක් සතුටුයි මගේ පුතේ. සීයා අඬන්නේ දුකට නෙවෙයි සතුට වැඩිකමට. අනේ ඉතින් ලොකු පුතා පොඩි කාලේ වගේමනේ. ඒ කොණ්ඩෙමයි, ඒ ඇස්මයි, ඒ හිතුවක්කාර කටමයි. අප්පච්චිත් පොඩි කාලේ මං වගේමද සීයා? ඔව් පුතෝ අප්පච්චිත් ඔයා වගේමයි. එහෙනම් මං ලොකු වෙද්දි අප්පච්චි වගේම ඉඳී නේද අම්මා? ඒත් ඉතින් මගේ අප්පච්චිට මාව අඳුනගන්න බෑනේ. පුතු කිව්වේ දුකින්. එදා පුතු චානුත්තරව දැකලා දුවන් ගිහින් කතා කරලත් චානුත්තර පුතු දිහා බලලත් අඳුරන්නේ නැති විදිහට ගියා කියන එක මගේ පුංචි පුතුගේ හිතට තදින්ම දැනී තිබුණේ. ෆොටෝ වලින් විතරක්ම එයාගේ අප්පච්චිව දැකපු මගේ පුතුගේ හිතේ කවදාවත්ම මං එයාගේ අප්පච්චි ගැන තරහක් ඇති කරේ නෑ. සස්විදු ඔයා පුතාව චානුත්තර ළඟට එක්කන් ගියාද? නෑ අංකල්, මේ ළඟදී පුතා චානුත්තරව පාරදී දැකලා එයාට කතා කරා. ඒ චානුත්තර පුතු එක්ක කතා කරේ නෑ. ඒක තමයි ඔය කියවන්නේ. පුතුට මං චානුත්තරගේ ෆොටෝ පෙන්නලා තියෙනවා. එයා දන්නවා චානුත්තර කියන්නේ එයාගේ අප්පච්චි කියලා. හැබැයි සස්විදු මගේ කොල්ලට මතකෙ තිබුණා නම් එයා අනිවාර්යෙන්ම මේ ඉන්නේ එයාගේ පුතා කියලා අඳුනගන්නවා. ඔයා මෙහෙන් යද්දි ඔයාගේ බඩට මාස 3ක්. ඔයාලා කොහෙද ගියේ කියලා මායි පොඩ්ඩයි හැම තැනම හෙව්වා. ඒත් අපිට කිසිම විස්තරයක් හොයාගන්න බැරි වුණා. අපි හිතුවා සස්විදු අලුත් ජීවිතයක් පටන් ගන්න ඇති කියලා. ඉතින් අපි බොහෝ වේලාවක් ආගිය තොරතුරු කතා කරා. පුතු එයාගේ සීයාත් එක්ක ගොඩාක් එකතු වුණා. රාජිත අංකල් හිටියෙත් ගොඩාක් සතුටින්. හවස පොඩ්ඩක් අපේ ගෙදර ආවා. එයා තාම පුතු ගැන මොකුත්ම දන්නේ නෑ. පුතු තව ටිකකින් වගේ බාප්පියෙයි. අපි බලමුද බාප්පියව අඳුනගනීද කියලා. සීයා එහෙම හාදි මගේ කොල්ලත් ඒකට එක පයින්ම කැමති වුණා. පොඩ්ඩ ඇවිත් කාර් එකෙන් බහැලා ගේ දෙසට ඇවිදන් එද්දි රාජිත අංකල් කියපු නිසාම පුතු දුවන් ගිහින් පොඩ්ඩයි කකුල් දෙක බදාගෙන බාප්පි කිව්වා. බාප්පි දෙයනේ මගේ අයියාගේ පුතා. මට කොහොමද ඒක අමතක වුනේ? ඔය ප්‍රශ්නේ වෙද්දි සස්සි අක්කා ප්‍රෙග්නන්ට් නේ. දෙයනේ මගේ අයියට ලොකු පුතෙක් ඉන්නවා. මං දැන් බාප්පා කෙනෙක්. පොඩ්ඩක් පුතුව අඳුනගත්තා. අද දවස පුතුට නම් ගොඩාක් හොඳ දවසක්. මොකද එයාගේ සීයයි බාප්පයි පුතුව එක්කන් ගිහින් කඩසෝරුයි තව සෙල්ලම් බඩුයි ගොඩාක් අරන් දීලා. අනේ අක්කේ එයාට පුතෙක් ඉන්නවා කියලා දැනගත්තොත් අයියා ගොඩාක් සතුටු වෙයි. ඔයාට මතකනේ ඔයා ප්‍රෙග්නන්ට් කාලේ ආව S2 වගේ බලාගත්තානේ. මගේ අද දවසම රාජිත අංකල් පොඩ්ඩක් එක්ක ගෙවුණා. ඒ හැම මොහොතකම එයාලා කියපු දේවල් වලින් මට මතක් වුණේම මං චානුත්තරත් එක්ක ආදරෙන් හිටපු හැටි. චානුත්තරගේ ආදරයට මම ඇබ්බැහි වුණ හැටි. පුතු මගේ බඩට ඇවිත් ඔහු එක්ක ගෙවපු මාස 3ක කාලය තුල ඔහු මාව S2 වගේ බලාගත්තු හැටි. ඒ ආදරේ නම් පිස්සුවක්. ඒ කාලේ මතක් වෙද්දි මට හිතෙන්නෙම චානුත්තර ළඟට දුවලා ගිහින් ඔහුගේ පපුවට තුරුළු වෙන්න. මං ඔයාට වෛර කරනවා කියලා මහ ලොකුවට කිව්වට ඔයා නැති අඩුව මට තදින්ම දැනුණා චානුත්තර. පුතුව හම්බෙන්න ඉද්දි ඔයාගේ කටහඬ හරි අහන්න කෝල් එකක් ගන්න මට හිතුණු වාර අනන්තයි. ආයෙ ලංකාවට ඇවිත් ඔයාගේ ආදරේ හිඟා කන්න හිතුණා. ඒත් ශකීරා ඔයාට තරම්ම ලං වෙලා හිටපු හැටි මතක් වෙද්දි ඒ හැම ආසාවක්ම මං හිතාස්සේ හිර කරගත්තේ. ඔයා දැනටමත් මට අයිති තැන ශකීරට දීලා කියලා හිතුණු නිසායි. කුරුල්ල කූඩුවක් වගේ ලස්සනට තිබුණු අපේ පවුල විනාශ වෙන්න ගිය එක දවසක් විතරයි චානුත්තර. මං ඔයාව හොඳ කරගන්න මට පුළුවන් උත්සාහයක් ගන්නවා. ඔයාට මේ ඉන්නේ වගේ ලොකු පුතා කියලා පෙන්නලා ඒ මතකේ ආවම ඩිවෝස් එක දීලා මං ආයෙත් කැනඩා යනවා. මොකද දැන් මට වඩා ශකීරට ඔයාව ඕනි. ශකීරගේ බඩේ ඉන්නෙත් වගේ දරුවෙක්. මං දැන් ඉස්සර හිටිය බොළඳ සස්සි නෙවෙයි. මට පුළුවන් මේ දේ කරන්න. ඇස් විතරක් නෙවෙයි මගේ හදවතත් අඬනවා. ඇත්තටම මට වෙලාවකට හිතෙනවා මගේ පුතු නැත්තම් එදාම මගේ හුස්මත් නවතිනවා. දරා ගන්න බැරි වේදනාවක් හිතාස්සේ හිර කරගෙන මං ජීවත් වුණේ මගේ පුතු වෙනුවෙන්. යන්තම් නිින්ද යාගෙන එනකොටම ගෙදර බෙල් එක නාද වුණේ. මේ වෙලාවේ කවුද හිත?
හිත එහෙම අහද්දි මං ගිහින් දොර ඇරියේ. ඇඳන් උන් රාත්‍රී ගවුමට උඩින් ටී ෂර්ට් එකක් ඇඳගනිමින් මිස්ටර් අබිමන් දොර ළඟ හිටන් උන් ඔහු මං එන්න කියන්නටත් පෙර ගෙට ඇතුළු වූයේ. ටිකක් කේන්තියෙන් වගෙයි. පැළඳ සිටි ටයි පටියද බුරුල් කරමින් ඔහු පුටුසැටිය මත ඉඳගත්තා. මොකද්ද මෙදාර ඔයාට උනේ? එදා ෆන්ක්ෂන් එකකින් පස්සේ ඉඳන් ඔයා ඔෆිස් එක පැත්ත පලාත ආවේ නෑ. ගන්න කෝල් ආන්සර් කරන්නෙත් නෑ. ඔයාට අමතක වුණාද? ඔයා මාත් එක්ක කන්ටැක්ට් එකට අස්සම් කරා කියලා? නැත්තම් ඔයා හිතුවේ ඉන්ටර්නැෂනල් ආසියන් ෆැෂන් එක්ස්පෝ එක අපි වින් කරාට පස්සේ ඔයාගේ වැඩ ඉවරයි කියලාද? එදා ඉඳන් සෙලෝන් එලිගන්ස් එකට දවසට ඕඩර්ස් ලක්ෂ ගණන් එනවා. ඔයා ඔෆිස් එකේ ඉන්නම ඕනි. ඔයා තමයි ඒ වගේ ක්වොලිටිස් එක බලන්න ඕනි. අනික අපිට දැනටමත් පැරිස් නිව්යෝක් වගේ රටවල් වලින් සංචාර තියෙනවා. ඒවට මාත් එක්ක අනිවාර්යෙන්ම යන්න ඕනි. ඔයා දැන් සෙලෝන් එලිගන්ස් එකේ හාර්ට් එක වගේ. හෙට ඉඳන්වත් ඔෆිස් එකට එන්න. මිස්ටර් අබිමන් මට තව ටික දවසක් දෙන්න. මං ඉන්නේ පොඩි ප්‍රශ්න වගේක. මෙද්දාරා තමන්ට මේ ඔෆිස් එකෙන් මාසෙට ලක්ෂ 25ක් ගෙවන්නේ වැඩ කරනවට. ගෙයකුත් දීලා වාහනයකුත් දීලායි තියෙන්නේ. මෙච්චර ලොකු chance එකක් අපිට ලැබිලා තියෙද්දි මොන පිස්සුවක්ද මේ නටන්නේ? තමුසේගේ ප්‍රශ්න මට වැඩක් නෑ. හෙට ඔෆිස් එකට එනවා. නැත්තම් මට අකමැත්තෙන් වුණත් කන්ටැක්ට් එක කැන්සල් කරන්න වෙනවා. එහෙම වුණොත් තමුසේට මේ හැම දෙයක්ම නැති වෙනවා. අබිමන් එක දිගට කියවන් ගියත් ඒ කියපු කිසි දෙයක් මගේ ඔළුවට ගියේ නෑ. මොකද මම හිටියේ චානුත්තර ගැන හිත. මෙද්දාරා මං කියන දේ අහගෙන නෙවෙයිද ඉන්නේ? අබිමන් නැවත අහද්දි මං තිගැස්සී ගියා. මිස්ටර් අබිමන් මං හෙට ඔෆිස් එකට එන්නම්. ගුඩ් එහෙනම් මං යනවා. මෙහෙ ඉන්නේ ඔය පුතා විතරද? ඒක නෙමෙයි මෙද්දාරා. ඔයාගේ හස්බන්ඩ් කෝ? යන්න හදපු අබිමන් නැවත හැරි එහෙම අහනකොට මට නම් කේන්ති. මිස්ටර් අබිමන් මං කැමති නෑ මගේ පුද්ගලික දේවල් පිට මිනිස්සුන්ට කියන්න. දැන් මිස්ටර් අබිමන් යන්න. මං හෙට ඔෆිස් එකට එන්නම්. මං කිව්වේ ටිකක් කේන්තියෙන්. අපි ළඟට වැඩට එන අය මුලදී ඔය වගේ වුණාට පස්සේ අපි කියන ඕනි දෙයක් අහනවා. ඔය හරි ලස්සනයි. දරුවෙක්ගේ නමක් කියලා කියන්නවත් බෑ. අබිමන් එහෙම කියලා වාචාල බැල්මක් මා දෙසට හෙළලා යන්න ගිය පසු මම දොර වසා දැම්මේ කේන්තියෙන්. අබිමන් හොඳ මිනිහෙක් නෙවෙයි කියලා ඔෆිස් එකේ ගොඩාක් අය කතා වෙනවා මට ඇහිලා තියෙනවා. අබිමන්ට කෙල්ලෝ කියන්නේ සෙල්ලම් බඩු. මිනිහා ඔච්චරම මට ලං වෙන්න හදන්නේ ඇයි කියලාත් මං හොඳටම දන්නවා. අන්න ඒකයි මං ඔෆිස් එකේ දෙයකට හැර ඔහුත් එක්ක කතාවට යන්නේ නැත්තේ. හෙට ඔෆිස් එකට එන්නම් කිව්වේ ඔහු යවන්න ඕනි නිසායි. මං හිටියේ චානුත්තරගේ ප්‍රශ්නෙත් එක්ක හිර වෙලා. ඒ ආසේ අබිමන් ඇවිත් මොනවදෝ කියවනකොට මගේ ඔළුව තවත් විකාර වෙනවා. අපරාධ ලංකාවට ආවේ කියලාත් මට හිතෙනවා. සෙලෝන් එලිගන්ස් කම්පැනි එකට මගෙන් වෙන්න ඕනි ලොකු රාජකාරි කොටසක් තියෙනවා. ඒත් මේ ප්‍රශ්නත් එක්ක මට එක හිතකින් ඒ දේවල් වලට අවධානය දෙන්න බෑ. මං ගියාට පස්සේ චානුත්තර සූසයිඩ් කරගන්න හදලා. එයා ශකීරට ආදරය කරා නම් එහෙම දෙයක් කරන්නේ නෑ. එතකොට එයා සූසයිඩ් කරගන්න හදලා තියෙන්නේ මං ගිය නිසාද? ඒත් මං අප්පච්චි අම්මයි එක්ක යද්දි එයා මට ඉන්න කියලාවත් කිව්වේ නෑ. අඩුම එයා කරපු වරද පිළිගෙන සොරි කියලාවත් කිව්වේ නෑ. මට මතක් වුණේ දා හොස්පිටල් එකේ ඉඳන් මං අම්මයි අප්පච්චි එක්ක ගෙදර ගිය හැටි. ඒත් එදා චානුත්තර එක දෙයක් කිව්වා. පරිස්සමින් මැනික මම මගේ මැනිකව ඉක්මනින්ම මගේ ළඟට ගන්නවා. මට ටික කාලයක් දෙන්න. එයා කිව්වේ එහෙම. ඒත් ඇයි අර ටික කාලයක් ඕනි වුනේ? ඒ දවස් ටිකේම චානුත්තර හිටියේ කල්පනා කර. අර පොඩ්ඩක් කිව්වා වගේම එයා මොකක් හරිම හේතුවක් නිසාද එහෙම හැසිරුනේ. මගේ ටින්කබෙල් ඔයා දන්නවද? ඔයා තමයි මගේ පණ. ඔය තරම මට ආදරය කරන්න එපා මහත්තයෝ. මං නැති දවසක ඔයාට ඒක දරා ගන්න බැරි වෙයි. මොකද්ද ඒ කිව්වේ සස්වි? ඔයා නැති දවසක් ඒ කියන්නේ තමුසේ මව දාලා යනවද? කතා කරනවා සස්වි. තමුසේ මව දාලා යනවද? එහෙම නෙමෙයි චානුත්තර. අපි හැමෝටම කවදා හරි මේ යන්න වෙන ගමනක් තියෙනවනේ. මොන විකාරයක්ද තමුසේ මේ කියවන්නේ? නෑ මං අද කොරියන් ටීවී සීරීස් එකක් බැලුවා. ඒකේ කොල්ලයි කෙල්ලයි ගොඩක් ආදරෙන් ඉන්නේ. ඒත් කෙල්ලට දරුණු ලෙඩක් හැදෙනවා. ඒකෙන් කෙල්ල මැරෙනවා. කොල්ලට ඒ දුක දරා ගන්න බැරුව පිස්සු හැදෙනවා. මේ සස්වි මාත් එක්ක මැරෙන කතා කියවන් එන්න එපා. තාමසේ නැති ජීවිතයක් මට නෑ. තාමසේ නැත්තම් මේ චානුත්තර කියලා කෙනෙකුත් නෑ. තාමසේ මැරුණොත් මාත් මැරෙනවා.
යකෝ මං ඔෆිස් යන්න ඕනි නිසයි. ඒකෙත් මගේ හිත තියෙන්නේ තමුසෙ ළඟ. මට ඕනේ තමුසෙත් එක්ක දරු පැටව් හදාගෙන සතුටින් ජීවත් වෙන්න. ආයි එහෙම කොරියන් මඟුල් බලලා විකාර කියවන් ඉන්න එපා. දෙනවා දෙකක් කන රත් වෙන්න. දවසක් අපි දෙන්න අතර වුණ කතාබහක් මට මතක් වුණේ. චානුත්තර ඇපාර්ට්මන්ට් එකෙන් පහළට පෑන්නේ ඇයි? එයාට මාව ඕනි වුණා නම් ඇයි අරකි ළඟට ගියේ? මේ හැම දෙයකටම උත්තර තියෙන්නේ චානුත්තර ළඟ. මොන දෙයටත් කලින් චානුත්තරව සනීප කරගන්න ඕනි. පොඩ්ඩෝ අපි දැන් මොකද කරන්නේ? අකි මොන දෙයටත් කලින් අයියාව අපි තනි කරගන්න ඕනි. කොහේ ගියත් අර හොන්තු අයියා පස්සෙන්මයි. දැන් ශකීරට මාස කීයද පොඩ්ඩෝ? අනේ මන්ද අක්කේ මං ඕව හොයන්න යන්නේ. මං එහෙ යන්නේ අයියව බලන්න. ඒත් කොහෙද අපේ අම්මා අයියත් එක්ක මට තනියම කතා කරන්න දෙන්නේ. මං එයාට ඇත්ත කියයි කියලා. අපේ අම්මා ඇයි මෙහෙම අපේ ජීවිතවලට බලපෑම් කරන්න කියලා මට නම් තේරෙන්නේ නැහැ. දැන් අපි මොකද්ද කරන්නේ? අයියෝ යත් එක්ක ජීවත් වුණොත් එයාට පරණ මතකේ යක්කේ. මං අයියව මෙහෙ එක්ක එන්නම්. පොඩ්ඩ එහෙම කියලා ගිහින් දවස් 2ක් ගෙවුන්නේ. ඔහු නැවත ආවේ ඔහුත් එක්ක. පොඩ්ඩෝ අපි මේ කොහෙටද ආවේ? අයියෝ අයියා පොඩ්ඩක් අටවහගෙන එන්නකෝ අනේ. ඔයත් මොකද්ද පොඩි එකෙක් වගේ ප්‍රශ්න අහනවානේ. එනවක යන්න අප්පච්චිත් ඉන්නවා මෙහෙ. පොඩ්ඩෝ මං ඔෆිස් යන්න ඕනේ. අනේ ඔෆිස් නම් පස්සේ යන්න බැරිය. මේක ඊට වඩා වැදගත් දෙයක්. ඔයත් මේ මාව කොහේ එක්ක යනවද මන්දා? චානුත්තරගේ අතිනුත් අදගෙන පොඩ්ඩක් අපේ ගේ ඇතුළට ආවා. මාව දැකපු චානුත්තර උන් තැනම ගල් ගැසෙන මන් දිහාම බලාගෙනයි. මේ කෙල්ලව මට හොඳට දැකලා පුරුදුයිනේ. ඇයි චානුත්තර එදා කානිවල් එකේදී අපි හම්බුනේ? එදා මට ඔයා බැන්නේ නෑ ඊට කලින් මං ඔයාව දැකලා තියෙනවා. පොඩ්ඩෝ මේ කවුද අපේ නෑදෑගේ නේද? මට මෙයාව දකින්නකොට මොකද්ද මන්ද වෙනවා. චානුත්තර කිව්වේ ඔහුගේ පපුවට අත තියාගෙන මන් දිහාම බලාගෙනයි. අප්පච්චි පුතු දුවන් ඇවිත් චානුත්තරගේ අතේ එල්ලෙද්දි චානුත්තර පුතු ළඟ දන නමා ගත්තේ පුංචි මූණ දෙයත්තට මැදි කරගෙනයි. ඔය පුතයි මට අප්පච්චි කියන්නේ එදා කාර් පාක් එකේ ළඟදිත් ඔයා මට අප්පච්චි කියලා කතා කරා. ඔයා මගේ අප්පච්චි නිසානේ. මං වගේ අප්පච්චි ඒක වෙන්නේ කොහොමද? අනේ පොඩ්ඩෝ මොකද්ද මේ විකාරේ? කවුද මේ කෙල්ල? කවුද මේ ළමයා? මේ කෙල්ලගේ මූණ මට හොඳට දැකලා පුරුදුයි. අයියේ ඔයාට වගේ ටින්කබෙල්ව මතක නැද්ද අයියේ? මගේ ටින්කබෙල්? ඇයි ඒ නම හේද මගේ පපුව මෙච්චර වේගෙන් ගැහෙන්නේ? ඇයි දෙයනේ මට ඒ අතීතේ කිසිම දෙයක් මතක් වෙන්නේ නැත්තේ? ටින්කබෙල් චානුත්තර කිව්වේ පුටු සැටිය මත ඉඳගනිමින් ඔළුව දෙයත් වලින් තද කරගෙනයි. අයියේ අම්මයි ශකීරයි ඔයාව රවට්ටනවා. ඔයා ශකීරව නෙමෙයි මැරි කරලා හිටියේ සස්වි අක්කව. ඔයාට ඒකයි ආව දකිද්දි දැකලා හුරු ගතියක් දැනෙන්නේ. මේ පුංචි පුතා ඕෂද මේ ඉන්නවගේ පුතා. මොනවද පොඩ්ඩ මේ කියවන්නේ? මේ තියෙන ඔයදෙනාගේ මැරේජ් සර්ටිෆිකට් එක. මේ තියෙන ඔයාලගේ වෙඩින් ෆොටෝස්. මේ තියෙන ඔයදෙනා ආදරෙන් ඉදි ගත්ත ෆොටෝස්. මල් ළඟ හරි පරිස්සමට තියන් හිටපු අපේ මතක පිරි ඇල්බම්. මම පොඩ්ඩක් අතට දෙද්දි පොඩ්ඩ ඒ ඔක්කොම චානුත්තරට දුන්නා. චානුත්තරේ ෆොටෝ දිහා බලන් හිටියේ ලොකු පුදුමයකින්. එතකොට මේ ඉන්නේ මගේ වයිෆ්ද? අර මගේ පුතා? එතකොට ශකීරා? ඇයි එහෙනම් අම්මා මට බොරු කිව්වේ? මගේ ඔළුව දෙයනේ මගේ ඔළුව පුපුරන්න කැක්කුමයි. මගේ ළඟට හරි 2-3ක් ඇවිදන් ආපු චානුත්තර එකපාරටම දෑත බදාගෙන ඔළුව අල්ලා විලාපති යද්දි අඩියට දෙකට මං ඔහු ළඟ. අනේ චානුත්තර මොකද මේ? අනේ පොඩ්ඩෝ අයියට සිහි නැති වුණානේ. අපි ඉක්මනටම අයියව හොස්පිටල් අරන් යන්න. අනේ මගේ චානුත්තර රෝස ගහක් කඩන් වැටෙනවා වගේ සිහිය නැතුව බිම ඇද වැටුණු චානුත්තරගේ ඔළුව මගේ කකුල් දෙකට තරම් මං අඬන්නට වුණේ. පොඩ්ඩයි අප්පච්චි රාජිත අංකල් චානුත්තර උස්සලා වාහනේට දාගද්දි අම්මට පුතුව බලා ගන්න කියලා මාත් දුවන් ගිහින් කාර් එකට ගොඩ වුණේ. බය වෙන්න එපා. තව ටිකකින් සිහියයි. ඔය කියන විදිහට මේ ලෙඩාගේ මතක නැති වෙලා අවුරුදු 5ක් විතර. පරණ කිසිම දෙයක් මතක් වුනේ නැද්ද? ඩොක්ටර් එහෙම අහනකොට පොඩ්ඩ නෑ කියන්න ඔළුව දෙපැත්තට වෙනුවා. බෙහෙත් ටික හරියට දුන්නද? ඔව් ඩොක්ටර්. අපිට අයියගේ මතකේ ගන්න ක්‍රමයක් නැද්ද ඩොක්ටර්? ඔයාලා අවුරුදු 5ක් යනකම් මේ ලෙඩාව මෙහෙම ගෙදර තියන් හිටියද? ලෙඩාගේ පරණ රිපෝට් බීපු බෙහෙත් ගැන දැනගන්න නැතුව මට කිසිම දෙයක් කරන්න බෑ. ඩොක්ටර් එහෙම කියද්දි මම බැලුවේ පොඩ්ඩ දිහා.
අයියාගේ රිපෝටේ හැමදේම තියෙන අම්මා ළඟ. සමහර විට ශකීරා චානුත්තරට බෙහෙත් ටික දෙන්න නැතුව ඇති. මම ඇස්සේ කලබලෙන්. අප්පච්චි රාජිත අංකලේ ගිහින් ඩොක්ටර් එක කතා කරා. ඊට පස්සේ ඩොක්ටර් ආයේ චානුත්තරගේ ට්‍රීට්මන්ට් අලුතෙන් පටන් ගන්න පුළුවන් කිව්වා. ඇයි මට කිසි දෙයක් මතක් වෙන්නේ නැත්තේ? එතකොට ශකීරා නෙමෙයිද මගේ වයිෆ්? මගේම අම්මයි මට බොරු කිව්වේ. චානුතරට සිහිය ආවට පස්සේ ඔහු ටිකක් කලබල වුණේ. ඒ නිසා පොඩ්ඩක් ඔහුට සිදුව හැම දෙයක්ම කෙටියෙන් කිව්වේ ඔහුගේ හිත හදන්න ඕනි නිසායි. එතකොට මේ මගේ වයිෆ් මං අවුරුදු 13ක් ආදරය කරපු කෙනා. ඒකද මට මෙයාව දකිනකොට හුරු ගතියක් දැනෙන්නේ. ඔයාට ටික ටික හැම දෙයක්ම මතක් වෙයි අයියේ. අපි ඩොක්ටර් කියපු විදිහටම ට්‍රීට්මන්ට් පටන් ගමු. මට හිතන විදිහට අම්මයි ශකීරයි ඔයාට හරියට බෙහෙත් ටික දීලා නෑ. මෙයා වගේ වයිෆ් නම් ඇයි අවුරුදු 5ක්ම මාව බලන්න ආවේ නැත්තේ? ඒ හැම දෙයක්ම ඔයාට මතක් වෙයි චානුත්තර. අපි ගෙදර යමු. චානුත්තරව අපි ගෙදර එක්කාවා. අප්පච්චි කිය පුදු චානුත්තර පස්සෙන්මයි. ඩොක්ටර් කියපු විදිහට බෙහෙත් ටික දීලා රාජිත අංකල් පොඩ්ඩක් එයාගේ පොඩි කාලේ ඉඳන් වුණ දේවල් චානුත්තරට කියන්නට උනේ. ඒත් මං චානුත්තර ළඟට වැඩිය කිට්ටු නොවුනේ. මගේ හිතේ ඔහු ගැන තියෙන ආදරය ආයෙත් මතුවෙයි කියලා හිතුණු නිසායි. ඔයා මගේ වයිෆ් නම් ඇයි ඔයා මාත් එක්ක කතා කරන්නේ නැත්තේ? ඒ දින හවස මම බැල්කනි එකට වෙලා ඉදි චානුත්තර ඇවිත් එහෙම අහද්දි මම තිගැස්සුනේ. අපි අතර ප්‍රශ්න තිබුණද? ඒකද ඔයා මාව බලන්න ආවේ නැත්තේ? ඔව් ලොකු ප්‍රශ්නයක් තිබුණා. මං ඒ නිසා කැනඩා ගියා. එතකොට මගේ බඩට මාස 3යි. අපි දෙන්න රණ්ඩු වුණාද? අපි කවදාවත්ම ආදරෙන් හිටියේ නැද්ද? ඔහු අහන ප්‍රශ්නවලට දෙන්න උත්තර මං ළඟ තිබුණේ නෑ. තව දින 2ක් කොහොම ගෙවුනි. අම්මයි අප්පච්චි නෑදෑ ගෙදරට ගියා. පොඩ්ඩ රාජිත අංකලේ පුතුවයි අරන් පාක් ගියේ මටයි චානුත්තරටයි තනියම ඉන්න ඉඩක් හදන්න ඕනි නිසා කියලා මට හැඟුණි. ඒත් මං පුළුවන් තරම් චානුත්තරව මගහැරලා ඉන්න උත්සාහ කරේ. චානුත්තරට මතකේ ආවොත් මං එයාට ඩිවෝස් එක දෙන්න තීරණය කරලා ඉන්න නිසායි. චානුත්තරට නින්ද ගිහින් හිටපු නිසා මං හොරෙන්ම ඔහු ළඟට ගියා. මේ අවුරුදු 5ට ඔහුගේ පෙනුමේ ලොකු වෙනසක් වෙලා නෑ. මම ඔහුගේ ඔළුවේ යන්තම් අත ගාලා ඔහුට නොදැනෙන සේ නල්ලමතින් දෙතුව තද කරා. ඊට පස්සේ යන්තම් නිරාවරණය වෙලා තියෙන ඔහුගේ පපුව මං හෙමිට අත ගෑවා. මං ඉස්සර ආසම මේ පපුවේ උණුසුමට ගුලි වෙලා ඉන්න. යන්තමට ඒ ෂර්ට් එකේ බොත්තම් ගලවලා මං ඒ පපුව මතින් ඔළුව තියාගත්තේ ඒ අතීතය මතක් කරගෙනයි. මේ හැමදේම නරක හීනයක් වෙලා අපිට ඉස්සර වගේ ආදරෙන් ඉන්න පුළුවන් නම් මට හිතුණි. ගෙදර බෙල් එක නාද වුණ නිසා මම ඔහුගේ උණුහුමින් ලෝභකමින් ඈත් වෙලා දොර ඇරියා. මෙද්දාවි තමස මොකද්ද මේ කරන්නේ? කෝල් එකට ආන්සර් කරන්නේ ඔෆිස් එකට එන්නේ නැහැ. අබිමන් ගේ ඇතුළට ආවේ මට කෑ ගහගෙනමයි. මිස්ටර් අබිමන් මට ආයේ සෙලෝන් එලිගන්ස් එකේ වැඩට එන්න බෑ. අපි ඒ කොන්ට්‍රැක්ට් එක කැන්සල් කරමු. මොකක් තමස විහිළු කරනවද? තමසට එහෙම ලේසියෙන් එකෙන් අයින් වෙන්න බෑ. අනික අපේ කම්පැනි එකට තමසව ඕනි. එහෙම දෙයක් ඒ ගිවිසුමේ නෑ. ඒකෙන් මට කැමති වෙලාවක අයින් වෙන්න පුළුවන්. මේ ගේ කාර් එකයි හෙට මිස්ටර් අබිමන්ට මම බාර දෙන්නම්. දැන් යන්න. මොකද්ද කියනවක තමසගේ ඔච්චරටම තියෙන ලොකුකම? මං දන්නවා මෙහි ඉන්න තමසේ ළමයයි අර නාකි ජෝඩුවයි විතරයි කියලා. දැන් ගෙදර ඉන්නේ තමස විතරයි. ඒ නාකි ජෝඩුව කොහේ හරි ගියා. තමසගේ පුතාත් කවුරු හරි එළියට එක්ක ගියා. දැන් මේ ගේ ඇතුළේ ඉන්නේ තමසේ මායි විතරයි. ඉතින් අපි මෙච්චර දුරසලා කතා කරන්නේ. තමසේ කොන්ට්‍රැක්ට් එකකින් අයින් වුණාට මට කමක් නෑ. ඒත් අපි අතර මේ දුරස්ත බව අපි නැති කරගමු. අබිමන් එහෙම කියාම දොර ළඟට ගොස් දොර ඇතුලෙන් ලොක් කරලා යතුරු ඔහු අතට ගත්තා. මිස්ටර් අබිමන් මොකද්ද මේ කරන්න හදන්නේ? තමසව දැකපු පළවෙනි දවසේම තමසගේ පට්ට ලස්සන ෆිගර් එකට මගේ ඇස් වශී වුණා. එක පාරක් හරි මට තමසව ඕනි. මේ අබිමන්ට ඕනි දේවල් හොඳින් හරි නරකින් හරි මං ගන්නවම තමයි. එපා. තමස මගේ ඇඟට අතක් හරි තිබ්බොත්නේ මං ඔහුට දබර ගිල්ල දිගු කරගෙනම පිටුපසට අඩි තිබ්බා. ඒත් අබිමන්ගේ මූණ ඇදුනේ සමච්චා සහගත හිනාවකි. එන්ජොයි කරන්න ළමයෝ. ආයෙ තමසට මේවා නුපුරුදු දේවල් නෙවෙයිනේ. මං අද දවස තමසට අමතක නොවන මතකයන් ගොඩක් දෙන්නම්. අබිමන් මගේ ළඟට ලං වෙද්දී ඔහුගෙන් ගැලවෙන්න මගක් මං හොයන්නට විය. ඔහු එක විටම ඇඟට බර වී මාව බිත්තියට තද කරගත්තේ බලෙන්ම මගේ මූණ සිප ගන්නට උත්සාහ කරමි. මං ඔහුගේ ඇඟ කෙනෙත්තුවා දැඟලුවා ගැහුවා. ඒත් ඔහුගේ දරදඬු දෑත් මගේ ගෙල පාමුල නතර විය.
එන්ජෝයි කරන්න බබා. ඔහු එහෙම කොඳුරලා මගේ දෙතොල් වලට බර වෙන්න හදනකොට පිටුපසින් වැදුණු පාරක් නිසා එහෙමම මගේ ඇඟට පණ නැති මළකඳක් මෙන් ඔහු කඩන් වැටුණේ. මට ඉදිරියෙන් ඇස් කේන්තියෙන් රතු කරගෙන දත් මිටි කමින් යකඩ පොල්ලකුත් අතේ තියාගෙන ඉන්න චානුතරව දකිනකොට මගේ හුස්ම පවා මොහොතකට නතර විය. ඔහු අබිමන්ට නැවත පහරක් ගසද්දිත් ඔහු හිටියේ ලේ විලක් මැද සිහිසුන්වය. එපා චානුත්තර, ඔය ඇති මේ මිනිහා මැරෙයි. මට ඕනි වුණේ චානුත්තරගේ අතේ තියෙන යකඩ උදුර ගන්න. පැත්තකට වියන් සස්වි. තාමුසේ ගැන මං පස්සේ බලා ගන්නම්. මගේ ගෑණිගේ ඇඟට අත තියපු මේ කව් මං ඉතුරු කරන්නේ. යකෝ ඒකේ මගේ පණ. චානුත්තර කේන්තියෙන් නැවත යකඩි උස්සද්දිම ඔහුද සිහිසුන්ව ඇද වැටුණේ. උන දේත් එක්ක මටත් හරියට සිහියක් තිබුණේ. ටික මොහොතකින් පොඩ්ඩයි රාජිතාංකලුයි ආවා. අභිමන්ව හොස්පිටල් එකට ගිහින් දැම්මා. ඉන්පසු ගෙවුණු හෝරා දෙක තුනක්ම මුළු ගෙදරම නිහඬයි. චානුත්තරත් පුටුවේ ඉඳගෙන හිටිය එකදු වචනයක්වත් කතා නොකරයි. සස්වි ඇයි ඔයි තමුසෙ මාව දාලා ගියේ? මං තමුසෙව පිස්සෙක් වගේ හැම තැනම හෙව්වා. ඇයි තමුසෙට මාව විශ්වාස කරන්න බැරි වුණේ? එදා තමුසෙ මාව දාලා යන්න හදිසි නොවුනා නම් අද මේක ප්‍රශ්නයක්වත් නෑ. චානුත්තර මං දිහා කේන්තියෙන් බලාගෙන එහෙම කියද්දි එයාගේ පරණ මතක ඇවිත් කියලා මට හිතුණේ. මන්ද වැරදි චානුත්තර. තමුසේ අර ශකීර එක්ක මඟුල් නැටුවේ. හොටෙල් ගානේ රිංගුවේ. මං ගියා විතරයි ඒ කිව්වේ ඇපාර්ට්මන්ට් එකටත් ගෙන්න ගත්තා. මාත් කෑ ගහලා මගේ හිතේ හිර කරන් හිටපු වේදනාව පිට කරන්නට උනේ. අම්මේ පුතු දුවන් ඇවිත් මට තුරුළු වෙද්දි චානුත්තර දුවන් ඇවිත් පුතු ළඟ දන ගහගෙන මුළු මූණම ඉම්බා. ඊට පස්සේ පුතාව වඩාගෙන පොඩ ළඟට ගියා. පොඩ්ඩක් පුතුවත් අරන් ඔයාලා යන්න. අද රෑට හොටෙල් එකේ ඉන්න. මට සස්විත් එක්ක විසඳ ගන්න පරණ ගනුදෙනුවක් තියෙනවා. පුතා කලබල වෙලා මුකුත් කරන්න බෑ. අප්පච්චි මගේ අකා උස්ස ගන්න නැතුව පුතාවත් අරන් මෙතනින් යන්න. චානුත්තර ගුගුරද්දී රාජිතාංකලී පොඩ්ඩයි පුතුවත් අරන් එළියට ගියා. මාත් ඔවුන් පස්සෙන්ම එළියට යන්න හදද්දී චානුත්තර ඇවිත් මගේ අතකින් අල්ලගත්තා. මාව අතාරිනවා මිනිහු. මට යන්න දෙනවා. මගේ පුතාට කරදරයක් වෙන්නේ නෑ. එයා ඉන්නේ එයාගේ සීයයි බාප්පයි එක්ක. හැබැයි අද තමුසෙට විඳවන්න වෙයි. අවුරුදු 5ක්ම මම විඳවන ජීවත් වුණේ. විකාර නොකර මට යන්න දෙනවා. මාව අතාරිනවා. මම එහෙම කිව්වත් ඔහු දොර ඇතුලෙන් ලොක් කර යතුරු උඩකින් තැබුවේ. ඉන්පසු මාව ඇදලා ඔහු ළඟට ගනිමින් මාව අතාරිනවා. තමුසේගේ ශකීරා ළඟට යනවා. සස්වි මං තමුසෙට එදත් කිව්වා. මං තමුසෙව මගේ කරගත්තේ අතාරින්න නෙවෙයි කියලා. ඒක වෙන්නේ නැති මං ඉදීම අර ශකීරා එක්ක මඟුල් නැටුවේ. ඒකිත් එක්ක මං නටපු මඟුලක් නෑ යකෝ. මං ඒ හැම දෙයක්ම කරේ තමුසෙ වෙනුවෙන්. තමුසෙව මට වටින නිසා. අපිට කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා ටින්කබේ. ඒත් ඊට කලින් මට තමුසෙව කිස් කරන්න ඕනි. මම ඔහුව නවත්තන්නට හැදුවත් ඔහු මගේ දෙතොල් අල්ලගත්තේ. මට රිදුන් දෙන තරම් වේගෙන් හපමින් ළමයිනේ ඔන්න කතාවේ 8 වෙනි කොටසත් අරගෙන ආවා. කතාව නම් දිගට ටයිප් කරගත්තට කතාවේ අකුරු අඩුපාඩු හදාගන්න පැය 2-3ක් වැය කරන්න මට වෙලාවක් නෑ. ඉතින් ඒ නිසායි කතාව මේ විදිහටම දාන්නේ. ඒ වගේම මේ ටිකේ කතාව වොයිස් කරගන්න ටිකක් අමාරුයි. මට සනීප නැති නිසා. ඒ හින්දා කතාව අහන්න ටිකක් අමාරු ඇති. ඔයාලා කතාව කියවන්න බලන් ඉන්න හින්දායි කතාව අරගෙන ආවේ. ඉතින් කතාවත් එක්ක දිගටම රැඳිලා ඉන්න. මෙහෙම කතාව කියවන්න අමාරු නම් කියන්න යාළුවනේ. ඉතින් එහෙම වුණොත් දවස් දෙකකට සැරයක් වගේ තමයි කතාව මට දෙන්න වෙන්නේ. ඉතින් කතාවත් එක්ක දිගටම රැඳිලා ඉන්න. කතාව කියවන හැමෝටම ගොඩක් ආදරෙයි. කතාවේ 9 වෙනි කොටසත් අරන් ඉක්මනටම මං එන්නම්.